අද අපි කරන්න යන්නේ ඔබේ හදවතත් එක්ක පොඩි ගනුදෙනුවක්. ඒ කවුරු වෙනවද තාත්තා වෙනුවෙන්? මට කියන්න තියෙන්නේ තාත්තා නැති වෙනකන් ඉන්න නැතුව තාත්තා ජීවිතම අතර ඉන්නකොට ඒ ගුණධර්ම ගැන දැනගෙන ඔහුගේ වටිනාකම් දැනගෙන පුළුවන් තරම් දෙමව්පියන්ට සලකන්න කියලා. පියසිනි හසට කමුගේ ඈනින්ද බෝ වෙන්න හිත කවමදාවත් මගේ බර නුඹේ කරේ තිබ්බේ නෑ පුතේ. ලේකිරිකර නොපෙව්වට දාඩිය වගුරවල වන්දකපු ලෝකෙ නිහඬම ආදරවන්තය තමයි තාත්තා.